ආයුබෝවන්. දැන් අපි එඩින්බරා යන ට්‍රේන් එකේ ඉන්නේ. එඩින්බරා තමයි ස්කොට්ලන්ඩ් වල අග නගරය. ඉතින් අපි පින්ඩමිය හෝටල් එකකින් චෙක් අවුට් වෙලා ඔක්සන්හෝම් කියන ස්ටේෂන් එකට ඇවිල්ලා තමයි එඩින්බරා යන ට්‍රේන් එකට නැග්ගේ. මෙතන ඉඳන් කිලෝමීටර් 250ක් විතර තියෙනවා එඩින්බරා වලට. අපි දැන් එඩින්බරා වලට ඇවිල්ලා හොටෙල් එකට චෙක් ඉන් වෙන්න යන්නේ. අපි මෙහි නවතින හබ්බයි ප්‍රීමියම් කියන හොටෙල් එකේ සෙල්ෆ් චෙක් ඉන් ප්‍රොසෙස් එකක් තමයි තිබ්බේ. ඉතින් අපේ බුකින් රෙෆරන්ස් නම්බර් එක දාලා මේ චෙක් ඉන් එක ලේසියෙන්ම කරගන්න පුළුවන්. අපේ රූම් එකට ප්‍රෝග්‍රෑම් කරපු ඇක්සස් කාඩ් එකක් හම්බ වෙනවා මේ කියොස්ක් එකෙන්ම. ඉතින් ඊට පස්සේ අපි හොටෙල් රූම් එකට ගියා. අද ටිකක් රෑ වුණ නිසා අපි හොටෙල් එක ළඟම තියෙන රෙස්ටොරන්ට් එකකින් කෑම ගන්න හිතුවා රූම් එකේ ඉඳන්ම කන්න. ඊයේ ටිකක් රෑ වුණ නිසා අපිට රූම් එක පෙන්වන්න බැරි වුණා. මේක තමයි අපි ඉන්න රූම් එක. මේක ටිකක් කම්පැක්ට් රූම් එකක්. හැබැයි අවශ්‍ය හැමදේම වගේ තියෙනවා. අපි දැන් හොටෙල් එකේ ඉඳන් එඩින්බරා කාසල් එක පැත්තට ඇවිදින්න ගත්තා. හොටෙල් එකේ ඉඳන් විනාඩි 10ක් විතර පයින් යන්න තියෙනවා කාසල් එකට. අපි ඉන්න හොටෙල් එක තියෙන රෝස් ස්ට්‍රීට් ප්‍රින්සස් ස්ට්‍රීට් කියන හරියේ ගොඩක් පරණ ගොඩනැගිලි තමයි තිබ්බේ. මේ ඉස්සරහින් පේන රොයල් ස්කොටිෂ් ඇකඩමි එක පටන් අරන් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1826. මේ විදි ස්කොට්ලන්ඩ් වල සෞන්දර්ය කලාව වගේම ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රගුණ කරන කේන්ද්‍රස්ථානයක් වෙලා තියෙනවා මේ ඇකඩමි එක. ඒ වගේම කලින් ඉඳපු කලා ශිල්පීන් අඳපු චිත්‍ර බලා ගන්නත් පුළුවන් මෙතනදී. රොයල් ස්කොටිෂ් ඇකඩමි එකට පිටිපස්සෙන් තියෙන ගොඩනැගිල්ල තමයි ස්කොට්ලන්ඩ් වල නැෂනල් ආර්ට් ගැලරි එක තියෙන්නේ. මෙතන 13 වෙනි සියවසේ ඉඳන් හිටපු කලා ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයට තියලා තියෙනවා.
ඈතින් පේන්නේ කන්දක් උඩ හදලා තියෙන එඩින්බරා කාසල් එක. ඉතින් මේ හරියෙන් යද්දී එඩින්බරා කියලා ගහලා තියෙන තැන ෆොටෝස් ටිකක් ගන්න අමතක කරෙත් නැහැ. එඩින්බරා කියලා ලොකු අකුරෙන් ගහලා තියෙන තැනට පිටිපස්සෙන් පේන පරණ උස බිල්ඩින් එකේ තමයි University of Edinburgh කියන ප්‍රසිද්ධ යුනිවර්සිටි එකේ නිව් කොලෙජ් එක තියෙන්නේ. UK වල 6 වෙනියට පරණම යුනිවර්සිටි එක වෙන University of Edinburgh වල ස්ටුඩන්ට්ස්ලා 49000ක් විතර ඉගෙන ගන්නවා. මේ විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි එඩින්බරා වල තැන් 5ක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එකක් තමයි මෙතන තියෙන නිව් කොලෙජ් කියන ගොඩනැගිල්ල. US Best Student Cities කියන වර්ගීකරණයට අනුව ලෝකේ 13 වෙනියට හොඳම ස්ටුඩන්ට් සිටි එක තමයි එඩින්බරා. කොලෙජ් බිල්ඩින් එක හරියට ආවහම එඩින්බරා සිටි එකේ එක කොටසක හොඳ පැනරාමික් වීව් එකක් තියෙනවා. කාසල් එකට යන්න තියෙන කන්දක් නැගගෙන නිසා හොඳ වීව් පොයින්ට්ස් ටිකක් හම්බ වෙනවා යන පාරේ. අපි දැන් ඉන්න රොයල් මයිල් කියන හරිය තමයි ස්කොට්ලන්ඩ් වල ඓතිහාසික නගරේ තිබිලා තියෙන්නේ. පරණ ටවුන් එක මැද්දෙන් තමයි රොයල් මයිල් කියන පාර වැටලා තියෙන්නේ. රොයල් මයිල් එකේ එක කෙළවරක් ඉවරෙන්නේ එඩින්බරා කාසල් එකෙන්. අනිත් කෙළවර ඉවරෙන්නේ හෝලිවුඩ් හවුස් කියන පැලස් එකෙන්. මේ හරියේ තියෙන පරණ බිල්ඩින්ස් වලට ලස්සන නත්තල් සැරසිලි දාලා තිබ්බා වගේම තනින් තන එදී නත්තල් ගසුත් හදලා තිබ්බා. අපිට මේ හරිය ඇවිදිදි නම් දැනුනේ හැරි පොටර් මූවි එකක් ඇතුලේ ඉන්නවා වගේ. දැන් අපි එඩින්බරා කාසල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ කාසල් එක හදලා තියෙන්නේ අඩි 443ක් උස කාසල් රොක් කියන වොල්කැනික් ක්‍රැග් එක උඩ. ස්කොට්ලන්ඩ් වල රජ කෙනෙක් මුලින්ම කාසල් රොක් එක තමන්ගේ මාලිගය කරන් තියෙන්නේ 12 වෙනි සියවසේ. UK වල වැඩිපුරම සතුරු වැටලීම් ආක්‍රමණ වලට මුහුණ දීලා තියෙන තැන තමයි එඩින්බරා කාසල් එක. ඉතින් දෙවැනි ලෝක මහා යුද්ධ කාලේ ස්කොට්ලන්ඩ් වල රාජකීය ඔටුන්න සතුරුන්ගෙන් බේර ගන්න හංගලා තිබිලා තියෙන්නේ මේ කාසල් එකේ. ස්කොට්ලන්ඩ් වල මුල්ම ගිනිකිලි සම්දර්ශනය කරලා තියෙන්නේ එඩින්බරා කාසල් එකේ ක්‍රිස්තු වර්ෂ 1507 දී. 18 වෙනි සියවසේ ඉඳන් 19 වෙනි සියවස වෙනකන් කාසල් එක සිරගයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. එඩින්බරා කාසල් එක බලන්න අවුරුද්දට සංචාරකයෝ මිලියන 2ක් විතර එනවා කියලා තමයි කියන්නේ. කාසල් එක බලලා යද්දී අපි ටිකක් නැවතුණා ස්කොට්ලන්ඩ් වල විශේෂ දෙයක් වෙන බෑග්පයිප් මියුසික් අහන්න. ස්කොට්ලන්ඩ් වල කඳුකර ප්‍රදේශවල ජීවත් වුණ මිනිස්සු තමයි මේ සංගීත භාණ්ඩය දැන් අපි දකින විදිහට දියුණු කරා කියලා කියන්නේ. ඒ වගේම 16 වෙනි සියවසේ ඉඳන් තිබ්බ යුද්ධවල බෑග්පයිප් මියුසික් ගොඩක් පාවිච්චි වෙලා තියෙනවා සෝල්දාදුවන්ව ධෛර්යමත් කරන්න. ස්කොට්ලන්ඩ් වල බෑග්පයිප් ගොඩක් පාවිච්චි වුණාට ඉස්සර ලෝකේ අනිත් රටවල් වලත් මේ සංගීත භාණ්ඩේ පාවිච්චි වෙලා තියෙනවා.
එංගලන්තයේ ස්කොට්ලන්තයේ අතර වුණ යුද්ධ නිසා 18 වෙනි සියවසේදී එංගලන්ත ආණ්ඩුවෙන් බෑග් පයිප්ස් ආයුධයක් විදිහට නම් කරලා තහනම් කරලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1845 හදලා තියෙන ටෝල්බූත් කියන පරණ දේවස්ථානයක් මෙතනට පේනවා. ගෝතික් ගෘහ නිර්මාණ කලා ශිල්පයට අනුව හදලා තියෙන උඩ කොටස නිසා සෙන්ට්‍රල් එඩින්බරා වල උසම තැන පිහිටලා තියෙන මේ ගොඩනැගිල්ල. අපි රෝයල් මයිල් එක දිගේ ටිකක් ඇවිදලා සිටි ටුවර් බස් එක ගත්තා එඩින්බරා සිටි එක ගැන අදහසක් ගන්න. මේ පේන්නේ අඩි 150කටත් වඩා උස මෙල්විල් මොනියුමන්ට් එක. ක්‍රිස්තු වර්ෂ 1823 දී හදලා තියෙන මේ මොනියුමන්ට් එක සෙන් ඇන්ඩ්‍රියුස් ස්ක්වයර් එකේ තමයි පිහිටලා තියෙන්නේ. ලෝකේ පළවෙනි අයන් බැලන්ස් ක්‍රේන් එකේ ආධාරයෙන් හදලා තියෙන මෙල්විල් මොනියුමන්ට් එක 19 වෙනි සියවසේ මුල් භාගයේ තිබ්බ ඉංජිනේරු තාක්ෂණයේ පිම්මක් විදිහට තමයි සැලකන්නේ. මේ උඟලන්ට පේන උස ටවර් එක තමයි ස්කොට් මොනියුමන්ට් කියන්නේ. අඩි 200කට වඩා උස මේ ගොඩනැගිල්ල තියෙන්නේ එඩින්බරා වල ප්‍රසිද්ධ පාරක් වෙන ප්‍රින්සස් ස්ට්‍රීට් එකේ. ක්‍රිස්තු වර්ෂ 1846 දී හදලා ඉවර කරපු ස්කොට් මොනියුමන්ට් එක ස්කොට්ලන්ඩ් වල හිටපු ප්‍රසිද්ධ සාහිත්‍යවේදියෙක් වුණ සර් වෝල්ටර් ස්කොට්ව අනුස්මරණය කරන්න තමයි හදලා තියෙන්නේ. මෙතනින් ඈතට වෙන්න කන්දක් උඩ පේන්නේ අපි කලින් ගිය එඩින්බරා කාසල් එක. ප්‍රසව සැකම් වලදී නිර්වින්දනය කරන්න 19 වෙනි සියවසේ ඉඳන් 20 වෙනි සියවස වෙනකම්ම ක්ලෝරෝෆෝම් පාවිච්චි කරලා තියෙනවා. මේ නිර්වින්දන ක්‍රමය අඳුනලා දීපු සර් ජේම්ස් යන් සිම්ප්සන්ගේ ප්‍රතිමාව තමයි මේ තියෙන්නේ. එඩින්බරා වලදී සාමාන්‍යයෙන් ඓතිහාසික නගරයක බලා ගන්න පුළුවන් වෙන පරණ ගොඩනැගිලි වලට වඩා වැඩි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. මේ වයින් ගොඩක් ගොඩනැගිලි වික්ටෝරියන් සහ ජෝර්ජියන් කියන ශෛලියන් වලට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1714 ඉඳන් 1901 වෙනකන් කාලයට. එඩින්බරා වලදී මේ වගේ පරණ ගොඩනැගිලි ගොඩක් බලා ගන්න පුළුවන් ඕල්ඩ් ටවුන් එකේ නිව් ටවුන් එකේ. ඕල්ඩ් ටවුන් එකේදී මධ්‍යතන යුගයේදී හදපු වංගු තියෙන ඇලිවේස් වගේම ගොඩක් උස ගොඩනැගිලි තමයි තියෙන්නේ. එඩින්බරා වල ගොඩක් ප්‍රසිද්ධ රොයල් මයිල් කියන පාර තියෙන්නේ ඕල්ඩ් ටවුන් එකේ. නිව් ටවුන් එක හදලා තියෙන්නේ ඕල්ඩ් ටවුන් එකේ ජනගහනය වැඩි වුණ නිසා. නිව් ටවුන් එක හදන දවස්වල එඩින්බරා තමයි ලෝකෙ ලොකුම සැලසුම් කරපු නගරය වෙලා තිබිලා තියෙන්නේ.
ටවුන් එකේ පාරවල් පල්ලින් වැඩි වගේම සම්මිතියක් තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් උද්‍යාන වගේම 18 වෙනි සියවසේ හදලා තියෙන ටවුන් හවුසස් බලා ගන්නත් පුළුවන් නිව් ටවුන් එකේ. තට්ටු 3-4ක් උස මේ ටවුන් හවුස් වල ඒ කාලේ ඉඳලා තියෙන ගොඩක් ධනවත් පවුල්. දැන් නම් මේ ගොඩනැගිලි ගොඩක් ඇපාර්ට්මන්ට්ස් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒ වුණාට ගොඩනැගිලි වල මුල් ආකෘතියට වැඩි වෙනස්කම් කරලා නැහැ. සිටි ටුවර් බස් එක ඉවර වෙලා අපි එඩින්බරා වල ට්‍රැඩිෂනල් ක්‍රිස්මස් මාකට් එක බලන්න ගියා. මේක තියෙන්නේ ඊස්ට් ප්‍රින්සස් ස්ට්‍රීට් ගාඩන්ස් වල. හරියටම අපි අර කලින් සිටි ටුවර් බස් එකේ යද්දි කියපු ස්කොට් මොනියුමන්ට් එක ළඟ. ස්කොට්ලන්ඩ් වල ලොකුම ෆෙරිස් වීල් එක තියෙනෙත් මෙතන. මේ වීල් එක මීටර් 46ක් උස නිසා සිටි එකේ හොඳ පැනරාමික් වීව් එකක් පේනවා ඇති උඩට ගියාම. මෙතන ලොකු අයට වගේම පොඩි ළමයිට කරන්නත් ගේම්ස් රයිඩ්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ ස්ටෝල් එකේ ස්කොට්ලන්ඩ් වල ට්‍රැඩිෂනල් ස්වීට්ස් තියෙන්නේ. අවශ්‍ය නම් ටේස්ට් කරලා බලන්නත් පුළුවන්. අපි මෙතනින් හොඳයි කියලා හිතන ස්වීට්ස් ටිකක් ගත්තා ගෙනියන්න. මේ ට්‍රැඩිෂනල් ක්‍රිස්මස් මාකට් එකේ ගොඩක් කෑම තියෙන ස්ටෝල්ස් වගේම ඇඳුම්, ජුවලරි, එතකොට හෑන්ඩ්මේඩ් අයිටම්ස් තියෙන ස්ටෝල්ස් උත් ගොඩක් තියෙනවා. මේ ඈතින් කොළ පාට රතු පාට ලයිට්ස් දාලා තියෙන බිල්ඩින් එක තමයි හිස්ටොරික් බැංක් ඔෆ් ස්කොට්ලන්ඩ් කියන්නේ. ඉතින් මේ මාකට් එක ලස්සනට ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වලින් වගේම ලයිට්ස් වලින් සරසලා තිබ්බේ මෙතනට එන අයට නත්තල් හැඟීමක් දෙන්න. අපි මෙතනින් බ්ලැක් පුඩින් එකකුත් ගත්තා. මේක නම් හැබැයි මං විතරයි කෑවේ මොකද ශානි කන්න කැමති නැති නිසා මේ වගේ කෑන්නේ. ඉතින් මේ බ්ලැක් පුඩින් කියන්නේ ස්කොට්ලන්ඩ් වලට විශේෂ වුණ ඒගොල්ලෝගේ ට්‍රැඩිෂනල් කෑමක්. රෑ වෙලා නිසා අපි ආයෙත් හොටෙල් එකට එන්න ගත්තා.
අපි ඊළඟ දවසේ ආයෙත් ලන්ඩන් යන්න ඕනේ නිසා අපි හොටෙල් එකට යන ගමන් ට්‍රේන් ස්ටේෂන් එකට ආවා අපි ගත්ත ටිකට්ස් වල සීට් රිසර්වේෂන්ස් දාන්න. මේ තමයි එඩින්බරා වේවලි ට්‍රේන් ස්ටේෂන් එක. අපි ලන්ඩන් වල දැක්කා වගේම එඩින්බරා වලත් ගොඩක් පාරවල් වල ලස්සනට ක්‍රිස්මස් ලයිට්ස් දාලා තිබ්බා. අපි අද උදේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා රොයල් මයිල් එක පැත්තට ආවා ටිකක් ඇවිදින්න වගේම ඕල් ටවුන් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ සෙන්ට් ජයිල්ස් කැතඩ්‍රල් එක. ක්‍රිස් වර්ෂ 1124 දී පළවෙනි ඩේවිඩ් රජතුමා තමයි මේ කැතඩ්‍රල් එක හදලා තියෙන්නේ. අවුරුදු 900ක් විතර වෙන කැතඩ්‍රල් එකේ ඉතිහාසය ඇතුළත ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. අවුරුදු 400ක් විතර කතෝලික සභාවට සම්බන්ධ වෙලා තිබ්බ සෙන්ට් ජයිල්ස් කැතඩ්‍රල් එක ක්‍රිස්තු වර්ෂ 1560 දී ප්‍රෙස්බිටේරියන් සභාවට මාරු වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ස්කොට්ලන්ඩ් වල ඒ කාලේ තිබ්බ රජය පාප වංශික අධිකාරිය අවලංගු කරලා ස්කොට්ලන්තයේ ප්‍රොටෙස්ටන්ට් අදහස් පිළිගන්න රටක් විදිහට නම් කරපු එක. ක්‍රිස් වර්ෂ 1862 දී සෙන්ට් ජයිල්ස් කැතඩ්‍රල් එකේ 14 වෙනි සියවසේදී එංගලන්තයෙන් කරපු ගිනි තැබීම නිසා විනාශ වුණ තැනුත් සම්පූර්ණයෙන්ම හදලා නවීකරණය කරලා තියෙනවා. කැතඩ්‍රල් එක බලලා අපි ලන්ච් ගන්න හිතුවා. අපි හිටිය හොටෙල් එකේ ස්ටාෆ් එක මේ රෙස්ටුරන්ට් එක හොඳයි කියලා රෙකමන්ඩ් කරපු නිසා අපි මෙතනට රිසර්වේෂන් එකක් කලින් දාලා තිබ්බේ. මේ රෙස්ටුරන්ට් එකේ නම Bertie's Proper Fish and Chips. ඉතින් මම මෙතන බ්ලැක් පුඩින් එකක් ගත්තා. මේක ස්කොට්ලන්ඩ් වල ට්‍රැඩිෂනල් කෑමක් හින්දා.
ලංච් ගත්තට පස්සේ අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ආයෙත් ලන්ඩන් යන්න ට්‍රේන් එකට නැග්ගා. දැන් අපි ආයෙත් ලන්ඩන් වල කිංස් ක්‍රොස් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ හැරි පොටර් මූවි එක බලලා තියෙනවා මතක ඇති. හොග්වර්ට්ස් එක්ස්ප්‍රස් කියන ට්‍රේන් එක පටන් ගන්න මෙතන තියෙන ස්පෙෂල් ප්ලැට්ෆෝම් එකේ. ඉතින් මේ රූපගත කිරීම මතක් වෙන්න කිංස් ක්‍රොස් ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් 9 එකේ මේ විදිහට තැනක් හදලා තියෙනවා ස්ටේෂන් එකට එන අයට ෆොටෝස් ගන්න. අපි ලන්ඩන් වලට ආයෙත් ආවේ දෙසැම්බර් 31 රෑ වෙලා. ඉතින් අපි ඩිනර් අරගෙන හීත්‍රෝ එයාපෝට් එක ළඟම තියෙන හොටෙල් එකක එදා රෑ හිටියේ ඊළඟ දවසේ තියෙන ෆ්ලයිට් එකට යන්න. ඔය විදිහට තමයි අපේ UK tour එක ඉවර වුණේ. අපි හිතනවා ඔයගොල්ලෝ UK tour එක එන්ජොයි කරන්න ඇති, ඒ වගේම අලුත් විස්තර දැනගන්න ඇති කියලා. අපේ UK tour එකේ අනිත් වීඩියෝස් ඔයගොල්ලන්ට UK playlist එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපේ channel එක subscribe කරලා තියන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.